එතුමා කිව්වා එතුමා කොහොමද මේ මිල පාලනය කරේ කියලා. හැබැයි එතෙන්දී එතුමාට ඒ කියන්නේ එතුමා කරපු ක්‍රියාවලිය මට වෙනස් විදිහකට ඒක හයිලයිට් කරන්න කැමතියි. මොකද එතුමා කොහොමද කරේ SPC එක හරහා ඒගොල්ලන්ගේ ප්‍රයිස් එකට එයා ඩ්‍රග් එක දුන්නා. එයා එක්ස්ටර්නල් මාකට් එක ලොකුවට කන්ට්‍රෝල් කරන්න ගියේ නෑ. එතකොට කම්පිටිෂන් එක තමයි හැදුවේ. මොකද අර කිව්වාගේ විෂන් එකක් තියෙන්න ඕන. නිකන් ඔහේ කවුරු හරි කිව්ව පළියට මොනවා හරි එකක් කරලා ගැසට් එකක් ගැහුවට අර 3 wheel වල කෑලි ගලවන්න ගියා බස් වල කෑලි ගලවන්න ගියා වගේ ආපහු අකුල ගන්න තමයි වෙන්නේ. මුලින්ම විෂන් එකක් තියෙන්න ඕන. ඊළඟට මේ විෂන් එක මැච් වෙන්න ඕන, ගැලපෙන්න ඕන ලංකාවේ පවතින අර්ථ ක්‍රමයට. එතුමා වමේ වුණාට එතුමා මේ රට පාලනය කරද්දී රටේ තිබුණේ ඕපන් ඉකොනොමි එකක්. ඕපන් ඉකොනොමි එක අස්සට යා ඔබන්න ගියේ නැහැ අර වමේ සංකල්පේ 100%. ඒකට ගැලපෙන විදිහට ඒක වෙනස් කරලා ගත්තා. මොකද අපේ හැම දෙයක්ම ප්‍රායෝගික වෙන්න ඕන. විශේෂයෙන්ම පොලිසි මේකින් ලෙවල් එකට එනකොට. අපේ වර්තමාන ආණ්ඩුව මොකක්ද කරේ? එතුමා කාලේ ජෙනරික් නේම්ස් වල ඒ කියන්නේ නැත්තම් ಔಷಧ නාමයට 350ට තමයි ගැසට් එක ගැහුවේ. මේගොල්ලෝ 350 550 කරා. දැන් ගැසට් එකක් ගහලා තිනවා බ්‍රෑන්ඩ් නේම්ස් වල ඉඳන් ප්‍රයිස් එක කන්ට්‍රෝල් කරන්න ගවර්න්මන්ට් සෙක්ටර් එකේ ප්‍රයිවට් සෙක්ටර් එකේ. මේක ප්‍රායෝගික නැහැ. මේකේ අවසාන ප්‍රතිඵලය මොකක්ද උනේ? ප්‍රධාන පෙළේ ඉහළ ප්‍රයිස් එකක් තියාගෙන ඉහළ ක්වොලිටි එකක් තියාගෙන සියලුම ඖෂධ සමාගම් දැන් ලංකාවෙන් එකින් එක යන්න පටන් ගන්න තියෙනවා. එතකොට යනකොට යන්නේ අර මිල වැඩි ඩ්‍රග් එක විතරක් නෙවෙයි. ඒ කම්පැනියෙන් හදන මිල අඩු ඩ්‍රග් එකත් ලංකාවට නැති වෙනවා. ඉතින් මෙන්න මේක තමයි අපි තේරුම් ගන්න ඕන දේ. අපි ඉස්සෙල්ලා විෂන් එක තේරුම් ගන්න ඕන. මේ රටේ දෙන කොයි වගේ අර්ථ ක්‍රමයක්ද නැත්නම් අපේ රටේ ඉකොනොමි එක මොකක්ද? මෙන්න මේකට බේස් කරලා තමයි අපි අපේ ඩ්‍රග් පොලිසි එක හදන්න ඕන. එහෙම නැත්නම් එහෙම් පිටින්ම ගැලපෙන්නේ නැති තනි සෞඛ්‍ය අමාත්‍යතුමාගේ ඔළුවේ විතරක් තියෙන නැත්නම් සෞඛ්‍ය අමාත්‍යතුමාට උපදෙස් දෙන පිරිසගේ විතරක් ඔළුවේ තියෙන ඩ්‍රග් පොලිසි එකක් ගෙනල්ලා ඉකොනොමි එක ගැලපෙන්නේ නැති අවස්ථාවකදී මේකට පටලවන්න හරියන්නේ නැහැ. එහෙම වුණොත් වෙන්නේ අපිට නැති වෙන එක. උදාහරණයක් ඇරෙට අපිට තුන් වේල මේ රටේ මිනිස්සුන්ට කන්න පුළුවන්කම තියෙන්න ඕන අවම මිලකට. හැබැයි එහෙම කියලා අපි සංගීතයක වහන්න යන්නේ නැහනේ. ඒකට යන කට්ටියට ඒකට යන්න පුළුවන්කම තියෙනවා. මොකද ඒක තමයි අපේ ප්‍රතිපත්තිමය වශයෙන් අපේ යන ඉකොනොමි එක. ඉතින් ඒ වගේ ප්‍රැක්ටිකල් වෙනවනේ අපි ගේන පොලිසි එක.